Hi guys, welcome back to our channel. ඔක්කොමලා හොඳින් කියලා හිතනවා. ඔන්න කට්ටිය ඔක්කොමලා එක්කගෙන යන්න හදන්නේ හිල්ටන් යාල රිසෝට් එකට. මේ හරියටම ශැන්ග්‍රිලා හොටෙල් එකේ බ්‍රෙක්ෆාස්ට් බුෆේ එකෙන් පස්සේ අපි චෙක් අවුට් වෙලා කෙලින්ම හම්බන්තොට ඉන යාල යන ගමනක්. ඉතින් ඒ ගමනේ යන ගමන් අපිට වටපිටාවේ තිබ්බ පරිසරයේ තියෙන සුන්දරත්වය ඕගොල්ලොත් එක්ක මේ වීඩියෝ කරලා ෂෙයා කරනවා. ඒ අතර අපේ පුතාට අපි දන්න හැම දෙයක්ම විස්තර කරලා කියලා දුන්නා. එයාත් හැමදාම වගේ හරි උනන්දුවෙන් ඒ හැම විස්තරයක්ම අහගෙන ගංගවල දිහා බල ඔය පේන සත්තුන් ගැන විස්තර කර ඒව බල තමයි අපි ගියේ. දැන් නම් අපි කැලෑව ඇතුළට යන්නයි හදන්නේ. ඉතින් මේ හිල්ටන් යාල රිසෝට් එක වගේම තවත් හොටෙල්ස් කිහිපයක් මේ කැලෑව ඇතුළෙම පිහිටලා තියෙනවා. ඒ හැම හොටෙල් එකකටම එන්ටර් වෙන මේන් එන්ට්‍රන්ස් පොයින්ට් එක තමයි අර අතන සිකියුරිටි චෙක් කරලා ඇතුළට දාන ගේට් එක තියෙන තැන. එතන වෙනම බෝඩ් එකක සඳහන් කරලා තිබුණා මේ අපි යන පාර දිගට ඒ කියන්නේ පාරේ අපිට දකින්න හම්බ වෙච්ච සත්තු කවුද කියලා. අද දවසේ මොන වෙලාවල් එක්ක මොන සතුන්ද හිටියේ කියලා එතන මෙන්ෂන් කරලා තිබ්බා. අපි ගියපු වෙලාවෙන අපි දැක්කා ලෙපර්ඩ් කෙනෙකුයි අලියෙක් ගැන සඳහනක් තිබුණා. ඉතින් අපි යන පාත් එකේ නම් ඒ වෙලාවේ හිටියේ නෑ. හැබැයි ඒක අතන සඳහන් කරලා තිබ්බ හින්දා අපි දැනගත්ත මෙතනින් සතුන් හුවමාරු වෙනවා කියලා. කොහොම කරත් මේක තාර දාපු නැති පාරක් හින්දා කැලෑවේ ඇතුලේ කොහොමත් යන්නේ ගැස්සි පැද්දිනේ. මේක හරියට අපි යාල සෆාරි එකක් යනවා වගේම තමයි අපිට දැනෙන්නේ. අර ඈතින් පේන ගල් පර්වත එහෙම දැක්කම සාමාන්‍යයෙන් යාල සෆාරි ගැන දන්න කට්ටිය දන්නවා. හරි ලස්සන ප්‍රසිද්ධ ෆොටෝස් එහෙම තියෙනවනේ ලෙපර්ඩ්ස්ලා ඒවල හොඳට ඇලවිලා කරලා වාඩි වෙලා ඉන්න. ඉතින් ඒව දිහාත් බලාගෙන ඔන්න අපි හිල්ටන් යාල රිසෝට් එකේ මේන් ගේට් එක ළඟට ආවා. එහා පැත්තෙන් තිබුණේ ඒකේ කාර් පාකින් ඒරියා එක. හිල්ටන් යාල රිසෝට් එක ලංකාවට දැන් ටිකක් කල් හැබැයි අලුතෙන්ම ආපු හොටෙල් චේන් එකේ එකක්. ඉතින් මේක හරීම ලස්සන හොටෙල් එකක්. අපි ඇතුළට ගිහිල්ලාම බලමු. මේ හොටෙල් එකේ අවට පරිසරය තනිකරම තියෙන කැලෑවනේ. ඉතින් ඒකේ බිල්ඩින් ස්ට්‍රක්චර්ස් ඔක්කොම හදලා තියෙන්නේ අපිව කැලෑවත් එක්ක සම්බන්ධ වෙන විදියට. ඒක අපිව පරිසරයට කිට්ටු කරන්න ගත්ත ලොකුම උත්සාහයක ජයග්‍රහණයක්. ඉතින් හරියටම අපි කැලෑවක් ඇතුලේ බලකොටුවක ඉන්නා වගේ තමයි දැනෙන්නේ. කොච්චර රස්නේ වුණත් මේ එරිය පරිසරේ ඇතුළට ගියාට පස්සේ නම් ඒ ඔක්කොම මහන්සිය තෙහෙට්ටුව නැති වෙනවා. අපි පොඩ්ඩක් ගිහිල්ලා බලමුකෝ. ඔය මේන් එන්ට්‍රන්ස් එකට යන තැන වටපිටාවේ කොහොමද තියෙන තත්ත්වය? කැලෑවම තමයි පේන්නම තියෙන්නේ. ඉතින් අපේ පුංචි අම්මලා සුදු ආච්චිලා ඔක්කොමලා අපි කට්ටිය කුඩ ඉහළගෙන රෙදි කියන්නේ ස්කාෆ් දාගෙන පුළුවන් තරම් අවුවෙන් පරිස්සම් වේගෙන ඔන්න ඇතුළට ආවා. දැන් ඉතින් ඇතුළට ආවත් හරි අපිට පේන්නේ මේ හොටෙල් එකේ අපිට දකින්න පුළුවන් ලස්සනම view point එකක්. මෙතනින් ගිහිල්ලා බැලුවම ඉස්සෙල්ලම අපිට ඈතින් පේන්නේ යාල මුහුද. ඒ එක්කම මේ යාල වනාන්තරෙත් පේනවනේ. දැන් ඕගලන්ට ඔය පේන්නේ හිල්ටන් යාල රිසෝට් එකේ තියෙන මේන් පූල් එක. ලොකුම පූල් එක. ඉතින් සෝෂල් මීඩියා යූස් කරන අපි හැමෝම මේ හිල්ටන් යාල රිසෝට් එක අනිවාර්යෙන් දැකලා ඇති. ඇත්තට මේ ෆොටෝස් වල තියෙන ලස්සන විදියටම මෙතනත් ගියාම ඒ විදියටම තිබුණා. සාමාන්‍යයෙන් ෆොටෝස්ුයි රියැලිටි එකයි වෙනස් වෙනනේ. හැබැයි මේක එහෙම දෙයක් වෙන්නේ ඒ ලස්සන ඒ සුන්දරත්වය අපිට ඒ විදියටම තිබුණා. දැන් අපි හිල්ටන් යාල රිසෝට් එකේ ලන්ච් එකත් අරන් ඉන්නේ. කට්ටිය ඔක්කොම සතුටෙන් බඩ පිරිලා හිත පිරිලා ඉන්නේ. ලොකෝ අය හැමදාම වගේ රූම්ස් ටික ක්ලියර් කරපු හින්දා අපිට දැන් තියෙන්නේ රූම්ස් වලට යන්න. රූම්ස් වලට යන්න ඉස්සෙල්ලත් අපේ පුතා මල්ලි බබාව පොඩ්ඩක් හුරතල් කරන්න ගත්තා. මොකද ඒ දෙන්නගෙත් දැන් බණ්ඩිය පිරලානේ තියෙන්නේ. බාප්පි සීයවයි සුදු සීයවයි ලොකු මාමවයි වට කරගෙන මල්ලිව හුරතල් කරනවා. මේ වෙලාවෙද්දි අපේ පුතාගෙන ටී-ෂර්ට්ස්ුයි එයා ඇඳන් හිටපු කලිසමයි ගලවලා තියෙන්නේ. මොකද මේ හොඳටම මහන්සියයි රස්නේ හින්දා ඒ ටික ටක් ගාලා ගැලෙව්වා. ඊළඟට ටක් ගාලා කාමරේට යන්න. මල්ලිව කිචි කවන එක තමයි අයියාගේ වැඩේ.
මල්ලිත් ඒකටම හරියන්න හොඳට hina දානවා. දැන් මේකට වොයිස් දෙනකොටත් අපිට ඒක දිහා බලන් ඉන්නකොටත් අපිට සතුටුයි. ඉතින් පුංචි අම්මලා බාප්පි සීයලා ඔක්කොමලගේ හුරතලෙත් එක්ක ඔන්න අපි දැන් ඊළඟට යන්න හදනේ පඩිපෙළ බැහැගෙන අපේ රූම්ස් වලට. ඒ රූම්ස් වලින් ඒ පඩිපෙළ වල බැහැලා ආවට පස්සේ අපිට පොඩි පූල් ඒරියා එකක් දකින්න හම්බුණා. ඊට අමතරව අපි දකින්න හම්බෙච්ච ලස්සන දෙයක් තමයි අපි ආවේ 13 වෙනිදා. ඊළඟ දවසේ අවුරුදුනේ 14 වෙනිදා. ඉතින් ඒගොල්ලෝ ස්ටාෆ් එකේ කට්ටිය ඔක්කොම එකතු වෙලා අවුරුදු උත්සවයක් කරන්නේ හැමදේම සරසවනවා. ඊළඟ දවසේ අවුරුදු උත්සවයටත් අපිට ආරාධනා කරා උදෙන්ම එන්න කියලා මේ වෙලාවේ. කොහොම හරි අපිට හොටෙල් එකේ ලොබි ඒරියා එකේදීම ඒ වයිල්ඩ් ලයිෆ් එක ගැන කියලා දෙන මිස් කෙනෙක් ඇඩ්වයිස් කරා මෙතනදී අපි පිළිපැදිය යුතු rules and regulations වගේක්. ඒ කියන්නේ මෙතන අර සත්තු නිතර ගැවසෙන තැනක්නේ. උදාහරණයකට හවස 6න් පස්සේ අපිට තනියම එළියට යන්න එපා කිව්වා රූම්ස් වලින්. අනිවාර්යයෙන්ම මේ පාර දිගේ යනවා නම් කාමර වලට එහා මෙහා යනවා වුණත් ඒගොල්ලොන්ට ඉන්ෆෝම් කරලා බගී කාට් එකක් දාලා යන්න කියලා කිව්වා. දැන් බලන්න කොහොමත් ඒගොල්ලෝ අපිව බගී කාට් එකක තමයි මේ හැම තැනකටම එක්කනුත් ගියේ. ඒ කියන්නේ මේ යන ගමන් අපිට හැම දෙයක් ගැන මේ රියදුරු මහතුරුත් එක්ස්ප්ලেইন කරා. ඉතින් අපි අහහා ගියා. මට කියන්න අමතක වුණා. අපිට මේ යන වෙලාවෙත් ඒගොල්ලෝ ෆුඩ් ඇපල් අයිස්ක්‍රීම් පොප්සිකල් එකක් වගේ එකක් දුන්නා. පොඩ්ඩක් රස විඳ යන්න. ඔය මගේ මහත්තයා ඒක රස විඳින ගමන් අපි හැමෝම මේ බගී කාර්ඩ්ස් වල යන අපේ පවුල් වල කොමලට විහිළු කර කර බායි කිය කතා කර hina වෙවීමේ යන ගමන්. ඇත්තටම ගත්තොත් අර ලොබි ඒරියා එකේ ඉඳන් ටිකක් දුර ගමනක් තමයි මේ බගී කාර්ට් එකේ අපිව එක්ක යන්නේ. කැලෑවේ තව ඇතුළට වගේ යනවා වගේ හැඟෙනවා. ඉතින් ඇත්තටම බගී කාර්ට් එකක යන්න තියෙන කියන්නේ පර්පස් එක අපිට එතනදීම තේරුණා. මේ අපිත් එක්ක ගිහපු රියදුරු මහත්තයා කිව්ව විදියට නම් ඒගොල්ලෝ ගොඩක් සත්තු දකින්නේ රැට. ඉතින් ඒ කළුවර වුණාමනේ සත්තු සාමාන්‍යයෙන් එළියට බහින්නේ. ඉතින් අපේ ආරක්ෂාව වෙනුවෙන් තමයි හැමදේම ඒගොල්ලෝ කියලා තිබුණේ. ඔය පෙන්නපු පුංචි ගඟ වගේ මේ පුංචි ඇලේ කිඹුලෙකුත් ඉන්නවා කියලා ඒ වෙලාවේ අපිට දැනගන්න හම්බුණා. හැබැයි අපි හිටපු වෙලාවේ නම් අපි නම් කිඹුලෙක්ව දැක්කේ නැහැ. දැන් නම් ටික අපේ රූම්ස් වලට ලං වෙලා තින්නේ. මේ අපි පාස් කරන් යන්නේ එක රූම්ස්. ඉතින් Tamanට කියන්නේ එක ඩබල් රූම්ස් තියෙනවා, ට්‍රිපල් රූම්ස් තියෙනවා. ඒ හැම රූම් එකක්ම වෙනම මේ හරිම ප්‍රයිවට් විදියට ඒගොල්ලෝ අරේන්ජ් කරලා තියෙනවා. ඉතින් දැන් මගේ මහත්තයයි අපේ රූම් එක පෙන්වන්න තමයි මේ යන්නේ. තාමත් පොප්සිකල් එක කන ගමන්. මෙන්න මේ වගේ කැලෑවේ ඇතුළට යන විදියට තමයි අපිට අපේ රූම් එක තිබුණේ. අපි හිටියේ ඩබල් රූම් එකක. රූම් නම්බර් එක නම් පේනවද දන්නේ 308. අපි හිටියේ රූම් නම්බර් 308. දැන් අපි ඇතුළට ගිහිල්ලා බලමුකෝ. ඔන්න ඔය විදියට අපේ මහත්තයා රූම් එක ඇරියට පස්සේ ඇතුළට ගිහිල්ලා බලමු. මේක ඇත්තටම ඩබල් රූම් එකක් කිව්වට පුදුම ලොකු රූම් එකක්. මොකද අපේ පුතාට නිදහසේ සෙල්ලම් කරන්න ලොකු ඉඩක් තිබුණා. ඉතින් එයා හොඳට විනෝදුණා. අයියා බබත් මේ රූම් එකට ආවා. ඒතකොට දෙන්න එක හොඳට සෙල්ලම් කරා. මේ හැමදේම මේ හරිම කියන්නේ ටෙක්නොලොජිකල් විදිහට තමයි මේ කාමරේ හැමදේම තිබුණේ. උදාහරණයකට කර්ටන්ස් මේ රිමෝට් එකෙන් තමයි ඇරෙන්නේ. දැන් මේ වොෂරූම් එක ගත්තත් හරීම මොඩර්න් විදියට අලුත් විදියට හදලා තියෙන්නේ. හැමදේම ටච් සිස්ටම් එකට. තව විශේෂ දෙයක් තමයි මේ කොමඩ් ඒරියා එක. ඒකෙත් හැමදේම අර රිමෝට් එකෙන් සෙන්ස් වෙන විදියට ඔටෝමැටිකලි හැමදේම සෙන්ස් වෙන විදියට තමයි තිබුණේ. ඉතින් මේ හැමදේම ලක්ෂරි ලෙවල් එකකට ඒගොල්ලෝ arrange කරලා තිබුණා. ඒ කියන්නේ අපි එන ඕන ගෙස් කෙනෙක්ට ඒ ෆීලිං එක ගන්න විදියට. ඉතින් it's a good job. ඒ කියන්නේ හිල්ටන් යාල හොටෙල් එකේ
ඒ එක්ස්පීරියන්ස් එක නම් ඇත්තටම සුපර්. අපේ රූම් එකෙන් එළිය බලනකොට ඉස්සෙල්ලාම පේන්නේ අපේ ප්‍රයිවට් පූල් එකයි. එතනම එහා පැත්තේ සීටින් ඒරියා එකක් තියෙනවා හොඳට කට්ටිය එක වාඩිලා කතා කරන්න. ඉතින් ප්‍රයිවට් පූල් එකක් කියලා කිව්වට ඒකත් ලොකු පූල් එකක්. අපිට ඊට පස්සේ ඒගොල්ලෝ කියලා තිබ්බා හවස පොඩ්ඩක් එළියට යමු කියලා කට්ටිය ඔක්කොමලා එක්ක. ඊට පස්සේ අපේ අම්මලා, පුංචි අම්මලා, සුදු ආච්චිලා, නංගිලා, මල්ලිලා, අයියලා, අක්කලා, තාත්තමලා ඔක්කොමලා එකතු කරගෙන අපි මේ යන්න හදන්නේ. ඒගොල්ලෝ කිව්වා පොඩි සයිට් සීන් වගේක් තියෙනවා කියලා. ඒ කියන්නේ දැන් අපි එක්ක යන්න හදන්නේ මුහුදට. ඉතින් තාත්තා පුතාව කරේ තියාගෙන තමයි ගෙනියන්න හදන්නේ. මේ වෙලාවේ පුතා මහන්සි වෙනවා කරෙන් බහින්න. තව චුට්ටකින් බලන්න කොච්චර පුතා ආසාවෙන් තාත්තයි කරේ යනවද කියලා. වැහිබර කාලගුණයක් තිබ්බ හින්දා හැමෝම කාමරවල වල තිබ්බ කුඩ ටික අරන් ආවා. මොකද කොයි කරත් කියන්න බෑනේ. දැන් නම් මෙතනින් ඉස්සරහට ගිහාම අපේ යාල මුහුද ඒ මුහුදු තීරේ ලස්සනට පේනවා. එතනින් ඇත්තටම අපේ රටේ තියෙන තවත් ස්වභාවික ලස්සන කොච්චරද කියලා බලන්න පුළුවන්. මේ ෆෝන් එකේ වීඩියෝස් වලට කවදාවත් අපේ සෝබා ධර්මයේ තියෙන ලස්සන ගන්න බෑ. අපි මේ වචනෙන් කියන්නේ අපේ හදවතට දැනෙන දේවල්. ඇත්තටම යාළුවනේ මේ තැනකට ගිහාම රැල්ල මුහුද ඒ හැම දෙයක්ම දිහා ඕන තරම් වෙලා බලන් ඉන්න පුළුවන්. අපේ පුතාලා මෙතෙන්ට ගිහාම ඒගොල්ලන්ට පුළුවන් උපරිම වින්දනය ගත්තා. ඔන්න දැන් හොඳ සීරුවෙන් අපේ පුතා හොඳට අහස දිහා බලන් ඉන්නවා මුහුද දිහා බලන් ඉන්නවා. තාත්තගේ කරේ හරිම සතුටෙන් යනවා. මේ වෙලාවෙද්දිත් අපේ හොටෙල් එකට ගොඩාක් කට්ටිය ඇවිල්ලා තිබ්බ හින්දා ඒ හැමෝමත් වගේ එළියට ඇවිල්ලා හිටියේ. ඉතින් අපි කට්ටියත් එළියට ඇවිල්ලා මේ ගල් තලාවල් වල නැගලා එහා මෙහා ඇවිදලා හැමෝම වගේ ෆොටෝස් වීඩියෝස් අරගෙන මෙතන ඉන්න මේ මොමන්ට් එක හොඳට එන්ජොයි කරා. මේ පරිසරය හරිම ලස්සනයි. මේ වෙලාවේ තදබල අවුවක් තිබුණේ නැති හින්දා හරිම මේ සනීප හුලඟක් තමයි මෙතනදී දැනුනේ. ඔන්න අපේ පුතා කරන්න ආසම දෙයක් කරනවා. ඒ කියන්නේ වැලි අල්ලන එක. වැලි අල්ලලා වැලි වලින් සෙල්ලම් කරන එක අපේ පුතා කරන්න ආසම දෙයක්. එයා යාගේ අයියයි මල්ලි එක්ක එකතු වෙලා තුන්දෙනා එක්කත් කරන්න ආසම දෙයක් තමයි ඕක. ඊට පස්සේ කට්ටිය ඇවිල්ලා පොඩ්ඩක් රූම්ස් වලට රෙස්ට් කරන්න ගත්තා. මොකද ටිකක් වෙලා ඉඳලා ඊට පස්සේ වොෂ් එකක් දාලා කට්ටිය ඔක්කොම යන්න ඕන ඩිනර් වලට. ඉතින් මේ අතරතුරෙත් අපේ පුතා කාමරේ රෙස්ට් එක ගන්නේ මටයි මගේ මහත්තයාටයි. එයාට පුළුවන් විදියට මෙතන අපේ හොටෙල් එකේ අපිට arrange කරලා තිබ්බ අර පොඩි ස්නැක්ස් අපි දෙන්නට දෙන්නවා බෙදලා මේ කන්න කියලා. මොන හරි කෑම එයා හදනවා කියලා පෙන්නලා ඒ කෑම හදලා තාත්තට අම්මටයි කන්න දෙනවා. අපේ රත්තරන් පුතා. ඕ ඉතින් තාත්තයි අම්මයි යාගේ සංග්‍රහය හරි ආසාවෙන් සතුටෙන් භුක්ති විඳින අතර අපිත් ඉතින් කොහොම හරි විවේක ගත්තා. අපි විවේක ගත්තට අපේ පුතාලා නම් මං හිතන්නේ හරි විවේක ගත්තේ නෑ. අයියා බබාගේ රූම් එකේ මල්ලි බබාගේ රූම් එකේ ඔය වගේ දඟ වැඩ ටිකක් කරා කියලා නම් ආරංචි. පේනවනේ. එහාට යනවයි මෙහාට යනවයි. ඉතින් අපේ මැනිකගේ සංග්‍රහයෙන් පස්සේ අපි හොඳට ලෑස්ති වෙලා කරලා ඕන ඩිනර් වලට යන්නයි හදන්නේ. ඔන්න කැලෑ මැදින් ඩිනර් එක ගන්න තැනට ලං වෙලා තියෙන්නේ. ගන්නාවෙත් එතන තියෙන මේන් ලොබි ඒරියා එකටම තමයි. එතන එහා පැත්තේ මේගොල්ලෝගේ බුෆේස් arrange කරලා තිබ්බේ. ගයිස් මට කියන්න අමතකුණා යාළුවනේ මෙතන තියෙන ඇත්තටම බුෆේ එකක් නෙමෙයි. මෙතන අපිට තියෙන අලාකාට් මෙනියු එකක් එතනින් සිලෙක්ට් කරලා තමයි කන්න තිබුණේ. ඉතින් අපේ ඔක්කොමලා අම්මලා තාත්තලා ඔක්කොමලා පුංචි අම්මලා ඔක්කොමලා ඇවිල්ලා
කට්ටියම එකතු වෙලා පුතාලටත් කවලා අපි හැමෝම සතුටින් කාලා බීලා ආයෙත් කාමරවලට ගියා. මෙන්න ඊළඟ දවසේ උදේ පාන්දර අපේ කාමරෙන් එළිය බලනකොට අලුත් අවුරුද්ද. ඉතින් වටපිටාවේ තියෙන ලස්සනත් පෙන්නුවා. ඊට පස්සේ කට්ටිය ඔක්කොමලත් එක්ක ලෑස් වෙලා හොටෙල් එකේ ලොබි ඒරියා එකට. ලොබි ඒරියා එකේ උදේ බුෆේ එකත් අරගෙන කෙලින්ම ආවේ මේගොල්ලෝගේ තියෙන මේ අරේන්ජ්මන්ට් එක බලන්න. ලස්සනට ඒකේ ස්ටාෆ් එකේ කට්ටිය මේ ඔක්කොම ලෑස්ති කරලා තිබුණේ. ඉතින් අලුත් අවුරුදු දවසනේ අප්‍රේල් 14 වෙනිදා උදේ. ඒ අවශ්‍ය හැම දෙයක්ම උදාහරණයකට ආරච්චිගේ වගේ හදපු ගෙයක්, ඊට අමතරව කනාමුට්ටිය එල්ලලා කරත්තයක් තියලා ඒ හැම දෙයක්ම පේනවනේ. ඉතින් අලුත් අවුරුදු පාට තමයි තාත්තයි පුතයි ඇඳන් ඉන්නේ. හැම කෙනාම Tamanට පුළුවන් විදියට අලුත් අවුරුදු පාට ඇඳන් ඇවිල්ලා අන්න ඉන්නවා ආරච්චි මහත්තයයි හාමිනේ. ආරච්චි ගෙදර. ඉතින් මේ ඉන්නේ එකේ ස්ටාෆ් එකයි හැම කෙනාම මෙතන ඉන්න ගෙස්ලට ඒ ඉවෙන්ට් එක ලස්සනට කරගන්න මේ ඒ හැම දෙයක්ම අරේන්ජ් කරලා තිබුණා. අපිත් ඉතින් හොඳට කාලා බීලා හිටපු ඉඳලා අපිත් තාම පාටිසිපේට් කරන්න. ඒගොල්ලෝගේ කට්ටිය අනවුන්ස් කරලා දැන් නම් වැඩ ටික පටන්ගෙන තින්නේ. දැන් අපේ පුතාව ඔය බලන් ඉන්නේ රබන් ගහන්න යනවා. තා පොඩ්ඩකින් රබන් ගහන්න යනවා. ඉතින් අපේ පුතා එයාට පුංචි රබානක් අම්මම ගෙනල්ලා දීලා තින්නේ. ඇත්තටම ලොකු රබානකින් රබන් පද ගහනවා දැකලා තිබුණ නැති හින්දා අපි මේ ඉන්නේ පුතාට ඒ අත්දැකීම දෙන්න. එහෙනම් අපි බලමුකෝ. Traditional drums. So they will play with the rhythm according to the traditional songs that they play during the season time. The welcome to India for the year. So we call it Rabana Festival, right? Shall we now? මැනික ක්ලැප් කරන්න. මෙතනදී ඒගොල්ලෝ ආපු ගෙස්ලටත් මේකේ අවස්ථාවක් ලබා දුන්නා. ඉතින් මෙතන ෆොරින් ගෙස් කෙනෙක් වගේම මාත් ගියා. අපේ අම්මත් ගියා. ඔන්න බලන්නකෝ ඒකේ තියෙන පොඩි ඡායාරූපේ. අපේ අම්මා තොඳුරු රබන් ගැහුවා. ඉතින් තව විශේෂ දෙයක් තමයි මේක අපේ පුතාලගේ පළවෙනි අර ප්‍රධාන අවුරුදු උත්සවයක් විදියට දැකපු අපේ රටේ තියෙන සංස්කෘතියේ තියෙන දේවල් එක්ක දැකපු ලස්සන අවුරුදු උත්සවයක්. මේ හොටෙල් එකේ හැම ස්ටාෆ් එකේ මෙම්බර් කෙනෙක්ම වගේ පාටිසිපේට් කරලා තිබ්බා මේක ඉවෙන්ට් එකට. මේ තියෙන එකේ පුංචි ඩ්‍රාමා එකක්. ඉතින් මේ ඒගොල්ලෝ මේක හරිම ලස්සනට මුළු අවුරුදු උත්සවයම ප්ලෑන් කරලා. ඩ්‍රාමාස් ඒ වගේම කිරි උතුරුන ඒවා තව අපි අලුත් අවුරුදු සාමාන්‍යයෙන් දකින මේ ආරච්චි ගෙදර වෙන ඇක්ටිවිටීස් ඔක්කොම ඒගොල්ලන්ට පුළුවන් විදිහට මේ හැමදේම අපිට පෙන්වන්න සකස් වෙලා තිබ්බා. ඒ හැමදේම අපේ පුතාලට හරි නැවුම් දේවල්. ඒවා ඉතින් ඩිස්ක්‍රයිබ් කර ඒගොල්ලෝගේ පුංචි මනසට තේරෙන විදිහට අපි කියලා දීදී තමයි මේක ඒගොල්ලන්ට පෙන්නුවේ. ඔය පුංචි ඩ්‍රාමා ක්ලිප් එකෙන් පස්සේ මේගොල්ලෝ ඊළඟ වැඩසටහන පටන්ගෙන තිබුණා. මේගොල්ලෝගේ ඇජෙන්ඩා එකේ විදියට ඊළඟට තිබුණේ පුංචි මේ තරඟ කිහිපයක්. ඒකට මේකේ ස්ටාෆ් එකේ කට්ටිය වගේම මෙතන ඇවිල්ලා ඉන්න ගෙස්ට්ලා ලෝකල් ඇන්ඩ් ෆොරින් හැම ගෙස්ට් කෙනෙක්ටම පාටිසිපේට් කරන අවස්ථාව ලබා දීලා තිබුණා. අපි ඒකේ තරඟ කිහිපයකොත් බලමු එහෙනම්. පේනවනේ. ඔන්න ඉස්සෙල්ලාම තරඟේ තාත්තම්ම ඉටිපන්දන් ටික පත්තු කරගෙන ගියා. ඔන්න අපේ අම්මා. ඒ වගේ මේ තරඟ ඉස්සෙල්ලාම තරඟ කරේ අපේ තාත්තා. ඉතින් තාත්තා පත්තු කරලා ඔක්කොම කැන්ඩල්ස් ටික ලෑස්ති කරලා තිබ්බ ඊළඟ පාටිසිපන්ට්ස්ලට. ඔන්න චම්පා අම්මත් කරගෙන යනවා. දැන් අපේ තාත්තත් පත්තු කරනවා.
ඉතින් හැම කෙනාම hina වෙවි cheer කර කර හැම පාර්ටිසිපන්ට්ම cheer කර කර තරඟ කරා. කොහොම හරි තරඟයේ ජයග්‍රාහකයා වුණේ ඔන්න අපේ ලොකු මල්ලි. පොඩ්ඩක් බලන්නකො කීයක් පත්තු කරනවද කියලා. එතන හිටපු ස්ටාෆ් එකේ කට්ටියටත් පුදුමයි. මේ එක ගිනි කූරකින් ඉටිපන්දම් 17ක්ම පත්තු කරා අපේ ලොකු මල්ලි. ඉතින් එයා තමයි තරඟෙ දින්නේ. මෙතන හිටපු මැනේජර් අපේ ලොකු මල්ලිට එතනින් අරේන්ජ් කරලා තිබ්බ තෑග්ගක් දුන්නා. ඊළඟට ඉතින් අලුත් අවුරුද්දේ තියෙන ලස්සනම ඉවෙන්ට් එක කිරි ඉතිරිවීමත් ඒගොල්ලෝ අපි ඔක්කොමලා එකතු කරන් කරා. ඊට පස්සේ අලුත් අවුරුදු ඉතුරු සෙල්ලම් ටික අපේ අම්මලා ඔක්කොමලා කරන අතර වාරේ මගේ මහත්තයාලා අපේ පුතාලා පූල් එකට ආවා. ඉතින් මේ පූල් එකට ආවේ නැත්තම් වැඩක් නැහැනේ. ඉතින් අපේ මල්ලිලා පුතාලා ඔක්කොමලා පූල් එකේ තමයි මේ වෙලාවේ ඉන්නේ. අවුවයි තමයි. හැබැයි ඒගොල්ලෝ නම් හොඳට එන්ජොයි කරා. මේ පූල් එක හරිම ලස්සනයි. හරිම ලොකුයි. පේනවනේ අපේ පුතාගේ හිනාව. එයා තාත්තලා බාප්පලා ඔක්කොමලා එක හොඳට විනෝද වුණා. මේකෙත් වෙනම රේන්ජ් කරලා තිබ්බ පොඩි මොනවාද ලිස්සන ගහ වගේ එකක්. හැබැයි අර වතුරට වැටෙන ලිස්සන ගහ. ඒක ඕගොල්ලෝ මේ වීඩියෝ එකේ සමහරට බලා ගන්න පුළුවන් වෙයි ඉස්සරහදී. කොහොමද මගේ මහත්තයා නම් ෆුල් රිලැක්ස් එකක් ගත්ත පූල් එකට වෙලා. ඒ අතර අපේ පුතා යාගේ බාප්පත් එක්ක පූල් එක වටේම ඇවිද්දා. තාත්තයි පුතයි බබල්ස් අල්ලන්න හදනවා, සෙල්ලම් කරනවා, නගිනවා, බහිනවා. තාත්තා එක්කන් යන්න හදනවා අපේ පුතා. එයාට වැඩ ගොඩයි. අයියා බබා තව එක පැත්තක. එයා එක පැත්තක ඉඳන් සෙල්ලම් කරනවා. ඉතින් ඔය ඔක්කොමත් එක්ක අපි මේ පූල් එකේ එක්ස්පීරියන්ස් එකනොත් ඔන්න ආවා. දැන් අපි රූම් එකෙන් චෙක් අවුට් වෙන්න යන්නේ. චෙක් අවුට් වෙන්න ඉස්සෙල්ලා අපි එනකොට තවත් තරඟ තාම යනවා. ඉතින් අලුත් අවුරුදු උත්සවයේ ලස්සනට කරපු ඒගොල්ලොන්ටත් හිල්ටන් යාල මැනේජ්මන්ට් ටීම් එකටම අපිට ලස්සන මතක හිටින එක්ස්පීරියන්ස් එකක් දීපු ඒ හැමෝටම thank you very much. අපේ හිල්ටන් යාල එක්ස්පීරියන්ස් එක ලස්සනම එකක් වුණා. මේ තියෙන්නේ අපිට 360 කැමරාවෙන් අපි තුන්දෙනා ගත්ත වීඩියෝ එකක්. කට්ටිය එක බලන්නකො එහෙනම්. අපි තුන්දෙනාගේ ඉස්සෙල්ලා 360 වීඩියෝ එක. මෙහෙම ගත්තේ නැත්නම් වැඩක් නැහැනේ. ඉතින් අනිවාර්යයෙන්ම කොහොම හරි මගේ මහත්තයවයි පුතාවයි පුතා නිදි අතර වුණත් කමන්නේ කියලා එකතු කරගත්තා. මොකද ඒවා ජීවිතේට එකතු වෙන ආදරණීය මතකයන්. හිල්ටන් යාල රිසෝට් එකට ගිහිල්ලා තියෙන අය ඉන්නවනම් පහලින් කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යයෙන්ම. ඒ වගේම යන්න අදහස් කරන් ඉන්නවනම් කට්ටිය අනිවාර්යයෙන්ම යන්න. මේක ලස්සන තැනක්. අපි හොඳට එන්ජොයි කරා. ඒ කියන්නේ මේක වෙනම කන්සෙප්ට් එකක්. සාමාන්‍යයෙන් වෙන හොටෙල්ස් වලදී අපිට දකින්න හම්බ වෙන්නේ නැති දේවල්, ගන්න හම්බ වෙන්නේ නැති එක්ස්පීරියන්සස් මෙතනදී ගන්න පුළුවන් වුණා. සාමාන්‍යයෙන් පරිසරයට කැලෑවට ආදරය කරන ඕනම කෙනෙක්ට එන්න පුළුවන් තැනක් මේක. යන්නම ඕන තැනක් මේක. මේ වීඩියෝස් දිහා බලද්දී නම් අපි අනිවාර්යයෙන්ම කවදා හරි මේවා ගැන ගොඩක් කතා කරાવી. අපේ අම්මලා තාත්තලා මල්ලිලා නංගිලා ඔක්කොමලා එක්ක අපි ගත්ත විනෝදේ ගැන. ඉතින් එදාට අපේ පුතාලා ගොඩක් ලොකු වෙලා ඉඳී. හැමදාම අපේ වීඩියෝස් එක්ක අපිත් එක්ක ඉන්නවට thank you. ඒ වගේම අපේ වීඩියෝස් බලලා ඕගොල්ලොත් සතුටු වෙලා එන්ජොයි වෙනවා නම් අපිට ඒක ලොකු සතුටක්. පහලින් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. එහෙනම් එතකන් සතුටින් පරිස්සමෙන් ඉන්න කට්ටිය ඔක්කොම